කියන්න තියෙන්නේ ඕගොල්ලෝ ඔක්කොම කිව්වා. එකක් මතක් කරන්න ඕන අර සීමිනී කියපු එක වචනයක් එක්ක මේක අපේ පවුලක් කියන අදහස. මම කියන්නේ සීමිනී කිව්වා හරි මේක අපි පවුලක් ඇතුළට එනවා වගේ. ඇත්තටම අපි අපේ ගෙදර පවුල් වලට වඩා අපිට කම්ෆර්ටබල් පවුල අපි වැඩ කරන්න දෙන අපේ වෘත්තීය පවුල. ඒක තමයි මම හිතන්නේ ආටිස්ට් කෙනෙකුට තියෙන කම්ෆර්ටබල්ම පවුල. සහ ඒක තව විදිහකට සනතය කිව්ව අදහසෙන් ගත්තාම මේක සමස්ත සිනමාව කියලා ගත්තාම අපි එක පවුලක් නියෝජනය කරන්නේ. ඒ වගේම නිෂ්පාදකතුමා මතක් කරා අපේ සිනමාව ලෝක සිනමාවට ගෙනියන්න ඕනේ කියලා. සනතය ඊටම විශේෂයෙන් මතක් කරා අපි ලෝක සිනමාවේ ඉස්සර ඉඳලා තියෙනවා කියලා. ලෝක සිනමාවේ අපි ගාම්භීරව ඉඳලා තියෙනවා ආරම්භයේ ඉඳලා අපි අලුතෙන් නව ප්‍රවේශයන් හොයාගන්නවා. හැබැයි ඊට වඩා අපි ගාම්භීරව ලෝක සිනමාවේ අපේ සන්නාමයේ අපේ සිග්නේචර් එක තියලා තියෙනවා. ඒකේ තව අපිට දේවල් හොයාගන්න තියෙන්නේ. අපිට ඉන්ඩස්ට්‍රි එකක් විදිහට සමහරක් වෙලාවට ලෝකයේ අපේ පොසිෂන් එක හොයාගන්න එක වැදගත් වෙනවා. ආර්ට් එකක් විදිහට නම් අපි හරියටම තියලා තියෙනවා අපේ සිග්නේචර් එක. ඒක තව කන්ටිනියු කරනවා දැනටත් ඉන්න සමහර අධ්‍යක්ෂකවරු සහ අපි මේ ආර්ට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් දෙකම බැලන්ස් කරගෙන යන්න වෙලා තියෙනවා. ඉතින් ආයෙ ගත්තාම අපි ලෝකයේ ගත්තාම මේ එන්ටර්ටේනින් සහ ආර්ට් ස්ටෝරි ටෙලිං මේ ඔක්කොම පවුලක් තමයි. අපි මොකක් හරි විදිහකට අපේ කතන්දර කියන්න ගියාම අපි එකතු වෙන්නේ පවුලකට. ඉතින් ඒ පවුල වෙනුවෙන් අපි අපේ පෞද්ගලික පවුල ඇතුලේ රකින්නේ නැති එතික්ස් ඒ වටිනාකම් ගරු කිරීම ආදරය කිරීම කරගෙන යමු කියන කතාව තමයි හැමෝගෙම කියවනේ. ඉතින් මේ නිර්මාණය ඇතුලේ අපි ඒක රැක ගන්න බලාපොරොත්තු වෙනවා. සනතයි හැබැයි මෙහෙම එකක් තියෙනවා. කොච්චර කිව්වත් පෞද්ගලිකව මට නම් අපි නිකන් ඔයාලගේ පරම්පරාවෙන් එක්කෙනෙක් ගත්තොත් මාලනී ෆොන්සේකා විදිහට රඟපාන්න මට කවදාවත් බෑ කියලා මම දන්නවා. ඒ කියන්නේ නිධානයේ වගේ චිත්‍රපටයක් අපිට කවදාවත් හදන්න බැරි වෙයි කියලා මම හිතනවා සභාවෙන්. ඒ කියන්නේ මම කියන්නේ ඒකේ පර්ස්පෙක්ටිව් වලකින් ගත්තාම අපිට ඒක සෑහෙන කාලයකට කරන්න බැරි වෙයි. සහ මේ කෙටි වචන කීප ඇතුළේ මම ස්තුතිවන්ත වෙනවා සනත් අයියාට. එක කාලෙක අපේ සිනමාවේ ගොඩක් අඩුපාඩු වෙන්න ගිය තැන් ඒ සිදුරු හදාගෙන වහගෙන ඉස්සරහට යන්න උදව් කරාට මේ පහුගිය අවුරුදු 20 ඇතුලේ මේ එන්ටර්ටේනින් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ හේමල් ඇතුළු විශාල පිරිසක් මේ කර්මාන්තය රැකගන්න කරපු කැපකිරීම වලට නිෂ්පාදකවරු ඇතුළු මේ ගිය අවුරුද්දේ ඉඳලා දැන් අපි සමහරක් විදිහට සක්සස් වෙනුවෙන් විශාල පිරිසක් කැපකිරීම කරලා තියෙනවා. ඒ හැමෝටම මම මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. ඉතින් මෙතන